දෙලුම් ඇත්තටම හරිම විශේෂ පළතුරක් නේද? ඉතිහාසයේ පුරාම ලොකු ගෞරවයක් තිබුණා. හැබැයි දැන් බලන්නකෝ. අද කාලෙත් සෞඛ්‍ය ගැන කතා කරද්දී දෙලුම් ගැන කියවෙන දේවල් ගොඩක් පොරොන්දු දෙනවා වගේ. ඉතින් අපි බලමු මොකක්ද මේ පොරොන්දු පිටපස්ස ඇත්තටම තියෙන කතාව කියලා. මේ බලන්න එක පැත්තකින් තියෙනවා දෙලුම් වල ඒ පරණ සාම්ප්‍රදායික වටිනාකම. අනිත් පැත්තෙන් අද කාලේ කියවෙන කතා. හදවතට හොඳයි කියනවා, පිළිකා වළක්වනවා කියනවා. තව කොච්චර දේවල්ද? ඉතින් කොහොමද මේ පරණ පළතුරයි මේ අලුත් සෞඛ්‍ය ප්‍රකාශනයි එකට සම්බන්ධ වෙන්නේ? හරි, අපි එහෙනම් මේ ගමන පටන් ගමු. හොඳයි. අපි මේ කතාවේ ගැට ලියන්න පටන් ගමු. අපේ ශාරීරික පාලන මධ්‍යස්ථානයෙන්මයි. ඒ කියන්නේ මොලෙන්. එතනින් පටන් අරගෙන අපි බලමු දෙලුම් වල බලපෑම හිසේ ඉඳන් දෙපොතුල දක්වා. ඒ කියන්නේ මෙතනදී නම් ලස්සන සිනහවක් දක්වාම කොහොමද විහිදිලා යන්නේ කියලා. හරි. මුලින්ම එන කාරණාව නම් ඇත්තටම හිතන්න දෙයක්. ඇල්සයිමර් රෝගය වළක්වන්න උදව් වෙනවලු. ඒ කියන්නේ සරලවම අපේ මතකය, අපේ හිතන විදිහ මේ දේවල් ආරක්ෂා කරගන්න මේ පුංචි දෙලුමැට වලට යම්කිසි බලයක් තියෙන්න පුළුවන් කියන එක තමයි මෙතනින් කියවෙන්නේ. මොලේ සෞඛ්‍ය ගැන කතා කරලා දැන් අපි එළියට එමු. ඒ කියන්නේ අපේ බාහිර පෙනුම පැත්තට. මේ තොරතුරු අනුව දෙලුම් කියන්නේ නිකන් ඇඟට හොඳ දෙයක් විතරක් නෙවෙයි. නිරෝගී සමකටයි ලස්සන දිදුලන කොණ්ඩයකටයිත් උදව්වක් වෙනවා කියලායි කියන්නේ. ඉතින් ලස්සන සමක් කොණ්ඩයක් එකම අපේ පෙනුම සම්පූර්ණ වෙන්න තව දෙයක් ඕන නේද? ඒ තමයි නිරෝගී ලස්සන සිනහවක්. මෙතන කියවන විදිහද දත්වල සෞඛ්‍යයට දෙලුම් වලින් හොඳක් වෙනවලු. හරි, එළියෙන් පේන දේවල් ගැන කතා කරා ඇති. දැන් අපි ටිකක් ඇතුළට යමු. අපේ ශරීරයේ කියන මේ පුදුම යන්ත්‍රයේ හරයටම ගෙහින් බලමු දෙලුම් කොහොමද මේ අභ්‍යන්තර පද්ධති වලට උදව් කරන්නේ, ඒවා ආරක්ෂා කරන්නේ කියලා. මෙතනදී ඉලක්ක වෙන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රධානම එන්ජින් දෙකක් කිව්වොත් හරි. එකක් තමයි අපේ මුළු ජීවිතේම ස්පන්දනය වෙන හදවත. අනික තමයි අපිට ශක්තිය දෙන අපේ බඩවැල්. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය. ඉතින් හදවතේ සෞඛ්‍ය හොඳ කරන එකයි බඩේ තියෙන ආසාදන අඩු කරන එකයි මේ කාරණා දෙකම මෙතන ඉස්මතු කරලා තියෙනවා. හරි, දැන් තියෙන සෞඛ්‍ය ගැන විතරක් නෙවෙයි මේ තොරතුරු අනුව දෙලුම් කියන්නේ අනාගතයට කරන ආයෝජනයක් වගේ. අනාගතයට එන්න පුළුවන් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පලිහක් වගේ ක්‍රියාත්මක වෙනවා කියලාත් මෙතන කියවෙනවා. බලමු මොනවද මේ දීර්ඝකාලීනව ලැබෙනවා කියන ප්‍රතිලාභ කියලා. මෙතනදී අපිට දෙවි දෙක ආරක්ෂාවක් ගැන කියනවා. බලන්න, එකක් තමයි දැනටමත් තියෙන ආත්‍රයිටිස් වගේ තත්වයකට සහනයක් දෙන එක. ඒ කියන්නේ වේදනාව අඩු කරන එක. අනික් කාරණාව ඊටත් වඩා වැදගත්. ඒ කියන්නේ පිළිකා වගේ දරුණු රෝග සහ අකලට වයසට යන එක වළක්වනවා කියන එක. ඉතින් එක පැත්තකින් සහනය දෙනවා, අනික් පැත්තෙන් ලෙඩ හැදෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරනවා. හොඳයි. එහෙනම් අපි මේ දක්වා කතා කරපු දේවල් ඔක්කොම එකතු කරලා බලමු මේ තොරතුරු වලින් අපිට ඇත්තටම මවලා දෙන සම්පූර්ණ චිත්‍රය මොන වගේද කියලා. ඉතින් සාරාංශයක් විදිහට ගත්තත් මොලේ සෞඛ්‍යයට උදව් කරනවා, හදවත ශක්තිමත් කරනවා, ආත්‍රයිටිස් වගේ තත්ත්ව සමනය කරනවා, ඒ වගේම පිළිකා වළක්වන්නත් දායක වෙනවා. මේ තමයි මේ තොරතුරු චිත්‍රය ඉස්මතු කරන ප්‍රධානම කාරණා ටික. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. අපි හැමෝම නිරෝගීව ඉන්න සුවදාවය හොයාගෙන යන මේ ගමනේදී එකම එක ආහාරයකට, එක පළතුරකට ඇතරම කොයිතරම් දුරට බලපෑමක් කරන්න පුරුවන්ද?